මේ ආදරවන්තයින්ගේ දින සැමරීම වස් ආදරේ සැබෑ අර්ථය ආදරය කියන්නේ මොකක්ද? ආදරය යෞවනයන්ට පමණමද? ආදරයට වයසක් තියනවද? මේ කියන මේ සමාජයට අදට වර්තමානයට මේ නූතන යෞවනයට තරුණ පරම්පරාවට අනාගත ලෝකේ අභියෝග ජයගන්න හරස් වෙන තැනක් තමයි ආදරය කියලා කියන්නේ. මිනිස්සුන්ගේ ජීවිතවල ඉරණම තීරණය කරන තැනක් තමයි ආදරය කියලා කියන්නේ. ඒක කොච්චර දරුණුද කුරිරුද කියනවා නම් සමහර විට ඒ ඉරණම තීරණය වෙන්නේ සියදිවි නසා ගැනීමකින්. ඒ නිසා ස්වාධීන රූපවාහිනිය සංවිධානය කරන මේ කටයුත්ත හරි කාලෝචිතයි. සහ වර්තමානයේ තරුණ පරම්පරාවට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් ආමන්ත්‍රණය කිරීම හරි උචිතයි. මේ එක්කහු වෙලා ඉන්න සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම ඔය ආදරය කියන එක ඕනේ. ආදරයට හරි සමානයි මෛත්‍රිය. ආදරයට හරි සමානයි ඔය මතක තියාගන්න ඕනේ මේ පටල ගන්නවා. වර්තමානයේ බොහෝ දෙනෙකුට ආදරයක් නෙමෙයි තියෙන්නේ කැමැත්තක් තියෙන්නේ. ඔය කැමැත්තයි ආදරයයි පටල ගන්න එපා. කැමැත්තයි ආදරයයි පටල ගත්තාම මේ දෙක ලියා ගන්න බැරි වුණාම තමයි දැන් ඔහොම බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න ඕනේ මං තුල ඇති වෙලා තියෙන්නේ මගේ සහකරුවා සහකාරිය තුල මගේ පෙම්වතා පෙම්වතිය තුල කැමැත්තක්ද ආදරයක්ද? කැමැත්තක් ඇති වුණාම වෙන් වෙන්න බැරි හේතුව මොකක්ද? කැමැත්තක් ඇති වුණාම අර අපි කැමති කට්ටිය අපෙන් ඈත් වෙලා යනකොට ඒක දරා ගන්න බැරි වුණාම අපි ඕන තරම් දන්නවා දැන් අවුරුදු 3-4කට කලින් ඉඳන් මේ ප්‍රදේශයේ වටපිටාවෙත් අපි ඕන තරම් මහා අහන්නත් අප්‍රසන්න සිද්ධි දලා කියන්නේ බෙල්ල කපලා යනවනේ. එහෙනම් ජීවිතේ පුරුදු වෙන්න අර කැමති වෙනවට වඩා ආදරය කරන්න පුරුදු වෙන්න. ආදරය කරන මිනිස්සු තුල කවදාවත් ඒක හරියට අර යශෝදරා වාගේ යශෝදරාගේ තිබ්බේ කැමැත්තක්ද ආදරයක්ද? යශෝදරාගේ තිබ්බේ ආදරයක්. යශෝදරා උත්තමාවිය ගිහිල්ලා බුදුහාමුදුරුව හම්බෙනවා පිරිනිවන් පාන්න. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න යනකොට බුදුහාමුදුරුවෝ කියනවා පින්වත් යශෝදරාවෙනි මං ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ හම්බෙන්න ඕනේ ඔය සිද්ධාර්ථලා වගේ ඒ උත්තමයෝ වගේ බෝධිසත්වයන්ට යශෝදරාලා හම්බුනේ කෙසේද? මතක තියාගන්න ඕනේ යශෝදරාලා හම්බෙන්නේ කාටද? සිද්ධාර්ථලා වගේ උත්තමයන්ට විතරයි. සිද්ධාර්ථලා වගේ පිරිමි හම්බෙන්නේ කාටද? ඒ යශෝදරාලා වගේ උත්තමාවියන්ට විතරයි. මේ සාමාන්‍ය උදවියට හම්බෙන්නේ නැහැ. ඒ රහත් තෙරණිය අවසර ගන්න හදනකොට පිරිනිවන් පාන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සව්වෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරති. මහා ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරනාලු මොකේදද? මහා ශ්‍රාවකයෙක් වෙන්න. මේ බලන්නකො මේ සංසාර ගමනේ නිවන් දකින්නත් හරි වැදගත් ඔය ආදරය කියන එක. අග්ග සව් දෙනම අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරනවලු. ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවකයෙක් වෙන්න අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් යශෝදරාවෙනි ඔබ කොච්චර කාලයක් මේ සංසාරේ මගේ පාද පරිචාරිකාව විදිහට ඉඳලා තියෙනවද? පින්වත් යශෝදරාවෙනි මුළු සංසාරෙම මගේ පාද පරිචාරිකාව නුඹ. දැන් ඒ ආදරය අපි කතා කරන එක ඔය ප්‍රේමවන්තයෙක් අතර ඇති වෙන සංවාදයම නෙමෙයි. ඒ ආදරේ කොච්චරක්ද කියනවනම් ඒ ආදරේ කන්තක ළඟ තිබ්බේ නැද්ද? කන්තක ගාව. ඒ ආදරේ චන්න ළඟ තිබ්බේ නැද්ද? මේ මුළු සංසාරෙම බුදුරජාණන් වහන්සේ දෙපැත්තේ දෙපස හිටපු සේරම ළඟ ඉඳලා නැද්ද? මුළු සංසාරෙම ළඟ ඉඳලා තියෙන්නේ. මුළු සංසාරෙම හෙවණැල්ල වාගේ ඉඳලා තියෙන්නේ. අවසාන රාත්‍රියේ අභිනිෂ්ක්‍රමණය කරනකොට ඔය අහලා කියවලත් ඇති. බෝධිසත්වයෝ කියනව නේද චන්න ඇමතිට මොනාශ්‍රයාද ලෑස්ති කරගන්න කියන්නේ. මේ කියනවා මේ කන්තක සූදානම් කරන්න. මොකද ඒ කන්තක විතරක්. ඒ මාලිගාවේ ඕන තරම් අශ්වයෝ හිටියා. කියනවා කන්තක සූදානම් කරන්න. කන්තක තමයි මුළු සංසාරෙම ස්වාමියා පතාගෙන ඇවිල්ලා තියෙන්නේ. නිරංජනාවෙන් එතර වුණාට පස්සේ චන්නයි බෝධිසත්වයෝ ඉපිටේ තියාගත්ත කන්තක ඔය ආභරණ ගලවනකොට කන්තක ක්ලාන්ත වෙනවා. කන්තක දෙවෙනි වතාවට ඔලුව උස්සලා බලනකොට බෝධිසත්වයෝ කෙස් වැටිය කපලා දරාගන්න බෑ මේ ත්‍රිසං සතාගේ පපුව පැලිලා මැරෙනවා. අන්න මුළු සංසාරෙම ස්වාමියා කොට තකාගෙන පතාගෙන ආපු ගමන. යශෝදරා උත්තමාවිය එන මොකුත් ඕනේ පුළුවන් නම් මේ විදිහට ජීවිතේ හැඩගස්ව ගන්න බලන්න. ජීවත් වෙන්න බලන්න. බෝධිසත්වයන්ට බුද්ධත්වය ලබා ගන්න මේ මහත් සංසාරේ පාරමිතා පුරන්න බිරිඳක් විදිහට ආධ්‍යාත්මික ශක්තිය දුන්නේ කවුද? යශෝදරා උත්තමාවිය. ඔය දරුවෝ දන් දෙනකොටත් ඉවසලා දරාගත්තේ කවුද? නිකමට අම්මගෙන් අහන්නකෝ අම්මේ තාත්තා පතනවද කියලා මුළු සංසාරෙම හම්බයන් කියලා. නිකන් අහන්නකෝ. තාත්තගෙන් අහන්නකෝ තාත්තේ අම්මව ප්‍රාර්ථනා කරනවද නිවන් දකින්නකම්ම කියලා. අම්මා කී ගමනක් කියලා දෙනවද මේ ඔයාලා හින්දා හිටියේ කියලා. කියන්නේද? ඕන තරම් කියනවා. ඔය ඉතින් මොන පාද පරිචාරිකාවද සංසාරෙම. මේ අර පෙම්වතුන් පෙම්වතියන් විදිහට ගෙවන මේ කාල සීමාව තුල බෝධිසත්වයෝ යශෝදරාව එදා ඉඳන්ම කටයුතු කරේ අනෙකගේ භෞතිකයට එහෙම නෙමෙයි. ප්‍රාර්ථනා කරේ අනිකගේ ලෝකෝත්තර සුවය, අනෙකගේ දියුණුව. පුදුම විදිහේ මුදිතාවකින් අනෙක දිහා බැලුවා. කිසිම ඉරිසියාවක් තිබ්බේ නැහැ. ඒ ආදරය තුල තිබ්බේ අනෙකගේ සුවය, අනෙකගේ කැමැත්ත. අර මං කියන්නේ මේ ආදරය තුල කවදාවත් තරහක් තියෙන්න බෑ. ආදරය තුල කවදාවත් වෛරයක් තියෙන්න බෑ. මං ඔය පැත්ත කියනව නේද ඔය ආදරය කරනකොට බැනගන්න එක සාමාන්‍ය දෙයක් කියලා. ඒක ඔය කැමැත්තෙන් ඉන්න කට්ටියට. බෝධිසත්වෝ රාහුල කුමාරයා ඉපදෙච්ච දවසේ ඒ අවසාන රාත්‍රියේ යශෝදරාවයි රාහුල කුමාරයාටයි සමුතියලා අභිනිෂ්ක්‍රමණය කරනවා. අභිනිෂ්ක්‍රමණය කරපු ගමන් යශෝදරා උත්තමාවිය මොකද කරන්නේ? ඔය අද වාගේ දේවාල පස්සේ ගියාද? හුණියන් කෙරුවද? දෙස් දෙවල් තිබ්බද? ඒ ආදරේ තිබ්බ කොච්චර බැඳීමක්ද කියනවා නම් යශෝදරාවිය දැනගන්නවා තමන්ගේ ස්වාමියා බෝධිසත්වයෝ හිස මුඩු කරලා. යශෝදරා මොකද කරේ? හිස මුඩු කරා.
දැනගත්ත තමන්ගේ මුළු සංසාරෙම ස්වාමියා බෝධිසත්වයෝ දවසට එක වේලයි වළඳන්නේ. යශෝදරා මොකද කරේ? එක වේලක් විතරක් වැළඳුවා. දැනගත්තා මේ කසීසලු නෙමේ දරන්නේ. කසීසලු අයින් කරා. අර යශෝදරාවතේ කියනව නේද? නර ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවේවා. ප්‍රාර්ථනා කරනවා. මගේ ස්වාමියා ගියේ විමුක්තිය හොයාගෙන සත්‍ය සොයාගෙන පතනවා ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවෙන්නලු. කවුරු වෙනුවෙන්ද? ස්වාමියා වෙනුවෙන්. කැමැත්තද ආදරේද? ආදරය. ප්‍රාර්ථනා කරනෝ කැලේ තියෙන කොයි දේවත් රස වෙන්නලු. වෛර කරේ නැහැ. දරුවා දාලා ගියා කියලා නින්දා කරාද? නැහැ. ප්‍රාර්ථනා කරනවා අවු රැස්වක්වත් එන්න එපාලු. පුළුවන් නම් ආදරය කරන්න පුරුදු වෙන්න එහෙම. කාට හරි කියන්න පුළුවන් එච්චර ආදරයක් තිබ්බ යශෝදරා උත්තමාවියට බෝධිසත්ව අසාධාරණයක් කරා. නෑ. බුද්ධත්වයේ ලබාගෙන කිමුල්වත් නුවරට වැඩියට පස්සේ දහම් පාසල් යනකොට මං හිතන්නේ අහලා ඇති. ඒවා දැන් අරගෙන ජීවත් වෙන්න. සුද්ධෝදන රජුරුව දුවගෙන ඇවිල්ලා කියනවා ඔය මාලිගාවට දානෙට වඩින්න. මාලිගාවට දානෙට එනවා. දන් වළඳලා අවසානයේ සුද්ධෝදන රජුරුව කියනවා බුදුරජාණන් වහන්සේට බුදුහාමුදුරුවනේ යශෝදරාවිය කාමරේ අඬ අඬා ඉන්නවලු. බුදුහාමුදුරුවද යශෝදරාගේ කුටියට වැඩියේ යශෝදරාද බුදුහාමුදුරුව ළඟට ආවේ. මොකක්ද වුනේ? බුදුහාමුදුරුව තමයි යශෝදරාගේ කුටියට වැඩියේ. බලන්නේ අර තිබ්බ සංසාරි බැඳීම. යශෝදරා අඬනවා කියලා කිව්වා. යශෝදරාට ආධ්‍යාත්මික විමුක්තිය දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ උළුවස්සෙන් ඇතුල් වෙනකොටම මොන දුකක් තියෙන්නද යශෝදරාට? මුළු සංසාරෙම එකට හිටපු මේ අවසාන ආත්මය ආය හම්බෙන්නේ නැහැ. ඉස්සරහට පැනලා වෙනතුනේ කියනවා මස් ගොබ මිරික මිරික ඇඬවලු. නිකන් නෙමෙයි. අර සමහර විට අත්දැකීම ඇත්තන්ට ඇති. දුක වැඩි වුණාම මොකද කරන්නේ? ඒ ආදරණීයන් ළඟ ඉන්නකොට යශෝදරා උත්තමාවේ මස් ගොබ කහුල් දෙක තදින් අල්ලගෙන ඇඬවලු. කවදාවත් වෛරයක් තිබ්බද? කවදාවත් දුකක් කනගාටුවක් ඇති වුණාට තරහක් හිතුණද? ඔය ඇයි අපිට ඔහොම ආදරය කරන්න බැරි? අද ඉඳන් පුරුදු වෙන්න. කැමති වෙන්න ඕනේ. ඒ වුණාට කැමැත්තට වඩා එහා ගියපු මහා හරි වටිනා දෙයක් ආදරය කියලා කියන්නේ. මම ඉගෙන ගන්න කාලේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ වුණ තරම් දැකලා තියෙනවා. මොකක් හරි පොදු ටීම් වර්ක් එකක් එහෙම කරනකොට සමහර ගෑනු ළමයි එන්නේ නැහැ. අපි අහලා බලනවා ඇයි ආවෙ නැති අරකට අපරාධේ ලකුණු හම්බෙනවනේ. කියන්නේ නැහැ. හොයලා බලනකොට යාළු වෙලා ඉන්න කොල්ලා එන්න දීලා නැහැ. මොකක් හරි නාට්‍යයක් බලන්න යනකොට වලේ එන්නේ නැහැ. ඇයි කියලා අහනකොට යාළු වෙලා ඉන්න කොල්ලා යන්න දීලා නැහැ. ඕක කොල්ලොන්ටත් තියෙනවා. මේ ඇවිල්ලා පොදු වැඩ කටයුත්තක් කරනකොට මේ යන්න ඕනේ කියලා යනවා. ඇයි කියලා අහනකොට යාළු වෙලා ඉන්න පෙම්වතිය කියලා තියෙන්නේ රෑ 10ට කලින් අනිවාර්යෙන් හොස්ටල් ඉන්න ඕන කියලාලු. මේ වගේ අවසානයේ කොහෙන්ද කෙලවර වෙන්නේ? බොහෝ දේවල් වලට සමහර විට මහවැලියෙන් වන්දි කියනවා. නමුත් ආදරය තුල කවදාවත් ඒ දේවල් සිද්ධ වෙනවද? මේ විහාර මහදේවී උද්‍යානය අපේ නිවේදක මහත්මයා සඳහන් කරා මේ ගහක් ගලක් ගානේ මිනිස්සුන්ගේ ජීවිතවල නොනිදා අඬන රාත්‍රීන් වල ඕන තරම් කාලයේ වචන වලින් දිගාරලා තියෙන්න ඇති. සමහරක් දේවල් හරි හිතා ගන්න බැරි අමානුෂීය විදිහට වෙන් වෙලා යන්න ඇති. ඒ හැම කෙනෙක්ම තිබිලා තියෙන කැමැත්තක් විතරයි. පුරුදු වෙන්න. ඔය
ආදරේ විතරක් ඉතුරු කරගන්න. පහුගිය දවස්වල ඔය තරුණයෙක් මං කියන්නේ අර දුක නැහැ කැමැත්තයි ආදරයයි වෙන් කරලා තියාගත්තා. විදේශ රටකට ගියා. ඒ ගිහිල්ලා අවුරුදු කීපයක් මහන්සි වෙලා තමන්ගේ පෙම්වතිය ගෙන්න ගන්න ඕන හින්දා දැන් මං කියන අර කැමැත්ත තියෙනකොට කැමැත්ත වෙනස් වෙනකොට දරා ගන්න බෑනේ. පෙම්වතිය ගෙන්න ගන්න ඕන නිසා ටිකට් එක දාලා වීසා කටයුතු කරලා මට ෆොටෝ වගේක් එවලා තියෙනවා. ඒ පෙම්වතිය කැමති ඇඳුම් සපත්තු කාමරේ ඒ විදිහ සේරම ලෑස්ති කරලා ටිකට් එකක් දාලා ඊට පස්සේ කොහොම හරි වෙන කාත් එක්ක හරි සම්බන්ධයක් පවත්වලා ඒක අර තරුණයාට ආරංචි වෙලා තරුණයා මට කියනවා හාමුදුරුවනේ මේ ටිකට් එක දාලා තිබ්බේ ඒ වෙන ප්‍රේම සම්බන්ධතාවයක් නඩත්තු කරපු අර තරුණයාම යම් කිසි ඡායාරූප වගේක් එවලා අර කොල්ලමෙන් අහනවා මං කොහොමද මේක දරාගන්නේ. මම පැහැදිලි කරලා දුන්නා. ඒ තරුණිය තුල ඔයාට තිබිලා තියෙන්නේ කැමැත්තක් විතරයි. ආදරයක් තිබිලා නැහැ. ඒ තරුණිය තුල තිබිලා තියෙන්නේ ඔයාට ආශාවක් විතරයි. කැමැත්තක් තිබිලා නැහැ. පස්සේ කොල්ලා කිව්වා හාමුදුරුවනේ වැඩිපුරම මට ලං වෙන්න පටන් ගත්තේ මම මේ රට ආවට පස්සේ කිව්වා. අර දැන් ඉඳන් වෙන් කරන්න කැමැත්තයි ආදරයයි. මිනිස්සෙකුට කැමැති වෙන්න වෙනස් වෙනවා කියන එක දැනගන්න. මොකද මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. අම්මා තාත්තා වෙනස් වෙන්නේ නැද්ද? ඔයත්තන්ට සමහර විට ආදරේ බොහෝ දෙනෙකුට නෙමෙයි බහුතරයකට. මේ ආදරේ නෑ කියන එක ඉස්සරලම දැනෙන්න ඇත්තේ අම්මගෙන් තාත්තගෙන්. ආදරේ නැති එකේ අඩුව ඉස්සරලම දැවුනේ කාගෙන්? අම්මගෙන් තාත්තගෙන්. වෙනස්කම වෙනස් වීම කියන එක తాවකාලිකව හරි දැවුනේ කාගෙන්? අම්මගෙන් තාත්තගෙන්. ඊට පස්සේ අපිට දැනෙන්න පටන් ගන්නවා අපේ සහෝදරයන්ගෙන් අපේ සහෝදරියන්ගෙන්. ඊට පස්සේ අපිට දැනෙන්න පටන් ගන්නවා වෙනස් වීම කියන එක අපේ යාළුවෝ වෙනස් වුනේ නැද්ද? ඕන තරම් වෙනස් වෙනවා. පෙම්වතා වෙනස් වුනේ නැද්ද? පෙම්වතිය වෙනස් වුනේ නැද්ද? මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා කියන එක දැනගෙන ජීවත් වෙන්න. මොක වෙනස් වුණත් ගැටලුවක් නැහැ. අර ආදරය කියන එක විතරක් තියෙනවනේ. කැමැත්ත විතරක් තිබ්බා මේ වෙනස් වීම දරා ගන්න අපිට හරි අමාරුයි. ඒක කෙලවර වෙන්නේ සමහර විට සියදිවි නසා ගැනීමකින් ඒ වගේ දේවල්. ඒක කෙලවර වෙන්නේ සමහර විට අනෙකගේ ජීවිතේ නැති කරලා. සමාජ මාධ්‍ය දකින්නකොට ප්‍රවෘත්ති බලනකොට ඕන තරම් තියෙනවා අනේක රවට්ටන එක. පුරුදු වෙන්න කවදාවත් ආදරේ නාමයෙන්වත් ආදරේ තුලින්වත් ජීවිතේ කිසි කෙනෙකුට බොරුවක් කරන්න පුරුදු වෙන්න එපා. බොරුවක් කරනකොට මොකක්ද වෙන්නේ? ඒකට මොකක්ද අර කියන්නේ බජාර් භාෂාවෙන්? අර බූට් එක දෙනවනේ. කවදාවත් බොරුවක් කරන්න පුරුදු වෙන්න එපා. බොරුවක් කරනකොට වෙන්නේ අනේක මොකක්ද වෙන්නේ? අනේක රැවටෙන එක නෙවෙන්නේ. ඇත්ත දන්නවද අනේක රවට්ටපුවාම අපිට කොහොමද මේවා ගෙවන්න වෙන්නේ කියලා? අපි රැවටෙනවා. මේ සංසාරේ කවදා හරි අපි රැවටෙනවා. අර සත්තු දඩයන් කරන බොහෝ දෙනා අර මාළුවෙක් අල්ලන්න වුණත් දාන්නේ හැම දානව නේද? හැමට මොනවාද දාන්නේ මාළුව රවට්ටන්න? මොකක් හරි එක්කෝ ඒ සතා කන කෑමක්. එහෙම නැත්තම් ඒ කෑමක් විදිහට තියෙන ප්ලාස්ටික් කෑල්ල. අර කෑමට රැවටිලා ගිහිල්ලා කෑම අල්ල ගන්නවා. ඒක කටින්මයි සිද්ධ වෙන්නේ. ඒක ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. අර කිසි කෙනෙක් කවදාවත් මං කියන්නේ මේ පෙම්වතුන් පෙම්වතියන් පමණක් නෙමෙයි. ඔය ජීවිතේ කවදාවත් කිසි කෙනෙක් ලැජ්ජාවට පත් කරන්න එපා. අර හැම වෙලේම බලන්න ඕන මේ දේ මට වුණා නම් කියන තැන. මේ වේදනාව මේ දුක මට විඳින්න වුණා නම් කියන එක. ජීවිතේ පුරුදු වෙන්න. නිරන්තරයෙන් අනේකගේ ගරුත්වය කියන එක ආරක්ෂා කරන්න.
නිරන්තරයෙන් අනෙකගේ ගෞරවය කියන එක ආරක්ෂා කරන්න. ඔක ඇත්තන්ට කරගන්නම බැරි වෙන්න හේතුව තමයි ආදරයක් නැතිකම. ඔය ඇත්තන්ට ඕක කරගන්නම බැරි වෙන හේතුව තමයි ඔහොම බණහන ගමන් හදවතට තට්ටුවක් දාලා කල්පනා කරලා බලන්න අපි කොච්චර බොරු කියලා දෙනවද? අපි කොච්චර රවට්ටලා තියෙනවද? ඒක රවට්ටන එක බොරු කියන එක සමහරෙකුට හපංකමක් විදිහට තේරෙන්න පුළුවන්. ඒක අර ඔය ඇත්තොන්ගේ විදිහටම කියනවා නම් අර පොරක් වගේ මානසිකත්වයකින් ඒක හරි හපංකමක් විදිහට පේන්න පුළුවන්. ඒක හරි ලොකු දෙයක් විදිහට පේන්න පුළුවන්. ඒවා මේ සංසාරේ අපි සිද්ධ කරන මහා බරපතල අකුසල්. ඊළඟ කාරණය ඔය ආදරය කරන කාලෙම පුරුදු වෙන්න ඕන එකක් තමයි අර අපිට නොලැබෙන දේවල් අපිට හම්බෙන්නේ නැති අවස්ථා අනෙකට ලැබෙනකොට අනෙක භුක්ති විඳිනකොට කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න එපා. අපි දන්නවා අපේ තරුණයෝ අතර පුදුම විදිහට මේ කේලම් කියනවා. අතන්න මතක් නැති අපි හවල් යාළුවා වයි කියලා. පුදුම විදිහට විවේචන කරනවා ගතු කියනවා. ජීවිතේ කවදාවත් යෞවනය තුල ඒ වගේ බාල වැඩ පුරුදු වෙන්න එපා. යෞවනය තුල හරික් ගස්ස ගන්න ඕන එකක් තමයි මේක ලොකු වැරද්දක්. අපිට හිතෙනවා හැම වෙලේම අපි හරි කියලා. ඔය ආදරය කරන කාලෙම ඇති වෙන ගැටලුවන් ඔය ගිනි කන වැටෙන එක. මොකක්ද ඒ ගිනි කන වැටෙනවා කියන්නේ? වෙන කිසිම දෙයක් පේන්නේ නැහැ, පේන්නේ දේ විතරයි. එහෙනම් ඔය ආදරය කරන කාලය තුල හරි පරිස්සම් වෙන්න ඕන. අර ගිනි කන වැටෙන එක නවත්ත ගන්න ඕනේ. මම දේශනා කර හිටියේ අනෙකට ගරු කරන එක. වචනයෙන් ක්‍රියාවෙන් පවා අනෙකගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ. අනෙකගේ ආත්ම ගෞරවය සහ අනෙකගේ පැවැත්ම ගැන හිතන්න පුළුවන් වෙන්නේ ඒ පිරිමියාට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. ඔය මම මේ තරුණයන්ට කියන්නේ අපේ කොල්ලොන්ට අර හයිබ්‍රිඩ් විදිහට ජීවත් වෙන්න එපා. ඒ කියන්නේ අර දෙමුහුන් විදිහට ඉන්න එපා. හොඳ පිරිමියෙක් විදිහට ඉන්න. ඒ පිරිමියා තුළ හොඳ අභිමානයක්, හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. පිරිමියෙක් වෙන්න හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. කොල්ලෙක් වෙන්න හොඳ පෞරුෂයක් නඩත්තු කරන්න. ඒ පෞරුෂය තුළ තියෙන්න ඕනේ. ඒ පෞරුෂය තුළ තියෙන්න ඕනේ දරුවනේ පින්නතුනේ සීල සම්පන්න භාවයේ තියෙන්න ඕනේ. ඒ පෞරුෂය තුළ තියෙන්න ඕනේ හොඳ ඉවසීම කියන එක. මේක මේ තරුණයන්ටත් හොඳ අවස්ථාවක් පෙම්වතා සිලෙක්ට් කරගන්න හොඳේ. හැම වෙලේම කුණුහරුප කියනවා නම් මොකද කරන්න ඕන? පෞරුෂයක් නැති මිනිස්සෙ අයින් කරලා දාන්න. හැම වෙලේම කුලප්පු වෙනවනම් ක්වොලිටි එකක් නැති කොල්ලේ. ඉවසීමක් නැති. අර අපේ අම්මා තාත්තා විඳින දුක තමයි අපිට කවදා හරි විඳින්න වෙන්නේ. එහෙම නෙමෙයිද? එතකොට මේවා සමහර පෙම්වතුන් සහ පෙම්වතියන් අර්ථකථනය කරනවා, සමාලෝචනය කරනවා. ඒකලු ආදරේ. මේ ඒකලු ඒ පරිස්සම් කරනවා. එහෙමනේ කියන්නේ. අනේ මන්ද පරිස්සම් වෙන්න ඕන හොඳ ඒ වගේ. හේතුව ඔක ඕව යනවා. ඕක ඕනෑවට වැඩියෙන් යනවා. ඔක දරා ගන්න බැරි වුණාම තමයි අන්තිම මොකකින් හරි කියලා අරින්න ඇවිල්ලා. ඒ නිසා අපේ තරුණ දුවල පුතාලා සියලු දෙනා මම මේ මුළු ලෝකෙම ඉන්න පෙම්වතුන්ට පෙම්වතියන්ට කියන්නේ විවාහයට පෙර හිතන්න ඕනේ කරුණු කාරණා කීපයක් තියෙනවා. විවාහ වෙච්ච කට්ටියට දැන් මේක කියලා වැඩක් නැහැ. මොකද විවාහ වෙලා ඉවර නිසා. ඒ තමයි අනෙකට ගරු කරන්න දන්නේ නැත්නම් සිතුවිල්ලකින් හෝ අනෙක කෙරෙහි ඔය අගෞරවයක් අනෙකගේ ආත්ම ගෞරවයේ කෙලසන විදිහේ වැඩක්
මුළු ජීවිත කාලයක් අපායක ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්න වෙනවා. අපිට ආදරයයි කැමැත්තයි තේරුම් ගන්න බැරි වුණා. ඒ හින්දා බලන්න අර හොඳට ගරු කරනවද කියන එක. ඊට පස්සේ දෙක සැකය. ඔය ඇත්තන්ට කවදා හරි සැකයක් ඇති වුණා නම් ඇති උනේ අපි ඔය අපේ පෙම්වතා පෙම්වතිය තුල නෙමෙයිද? සැකය කියන එක ඇති වෙන්නෙම අපි කෙරෙහිද අනුන් කෙරෙහිද? යෞවනයේ ඉඳන් තරුණ කාලේ ඉඳන් පුරුදු වෙන්න. අනුන්ව නම් සැක කරන්න එපා. පැහැදිලිද මං කියන එක? සැබෑ ආදරවන්තයෝ දෙන්නෙක් ඉන්නවා අපේ ගෙදර. ඒ ආදරේ කොච්චරද කියනවා නම් නේ අර මාතා යථා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ බලාපොරොත්තු රහිතව මේ ලෝකේ ආදරය කරේ කවුද? අම්මා. ඒ ආදරේ කොච්චරනම් උත්තරීතරද පිරිසිදුද කියනවා නම් ඒ ආදරේ නාමයෙන් ඒ සෙනෙහසේ නාමයෙන් තමයි ඔය අම්මගේ ලේ කිරි උනේ. වෙන මොකෙන්ද? ඒ නිසා අපේ ජීවිතේ විවාහය කියන එක තුල තියෙන්න ඕන හොඳ තෝරා ගැනීම. ඒ තෝරා ගැනීම ඇතුලේ දෙගොල්ල තුලම තියෙන්න ඕන. අපි මොන විදිහට බණ කිව්වා සමහර කර්මකාරෝ හේතු වෙනවා පින්නතුනේ ඇවිල්ලා. සංසාරගත වෛරක්කාරයෝ, සංසාරගත තරහකාරයෝ වෛර පිරිමහන්නේ කොහොමද? එක පෙම්වතා විදිහට එන්න පුළුවන්. අපි ඕන තරම් දන්නවා පෙම්වතා විසින් පෙම්වතිය මරලා තියෙනවා, පෙම්වතිය විසින් පෙම්වතා මරලා තියෙනවා. අම්මා තාත්තා මරලා තියෙනවා, තාත්තා අම්මා මරලා තියෙනවා. දෙමව්පියෝ දරුවෝ මරලා තියෙනවා, දරුවෝ දෙමව්පියෝ මරලා තියෙනවා. සංසාරගත වෛරක්කාරයෝ සමහර විට අපි හිතන්නේවත් නැති විදිහට අපේ පිටිපස්සෙන් එන්න පුළුවන්. ඒ නිසා අර මහා මංගල සූත්‍ර දේශනාව ඇතුලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ගාරවෝච නිවාතෝච නිහතමානීකම ගරු කිරීම විනයෝච සුසික්කිතෝ. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමත් සමග ඇතිවෙන විනයවත් භාවය තිබ්බහම තමයි අර සම්පූර්ණ මනුස්සයෙක් වෙන්නේ. විනය සදාචාරයේ හික්මීම මනුස්සකම ශ්‍රේෂ්ඨත්වය කියන එක හැම වෙලේම පුළුවන් වෙන්න ඕන. අනෙකගේ දුක කියන එක අඳුරන සහකාරියෙක් ඉන්න ඕන. අනෙකගේ වේදනාව අඳුරන සහකාරියක් ඉන්න ඕන. අනෙකගේ කඳුල, අනෙකගේ බඩගින්න. දුක, වේදනාව, කඳුල, බඩගින්න මේ කියන කාරණාවලදී ඕනෑම තත්වයක් තුලදී උණු වෙන පිරිමියෙක් වෙන්න බලන්න. උණු වෙන ගැහණියෙක් වෙන්න බලන්න. ඔය සමහරට විවාහ වෙනකන් හොයාගන්න බෑ මේ මිනිස්සයා කොහොම කෙනෙක්ද කියලා. අදිෂ්ඨානශීලී වෙන්න. මම මේ කසාදේ අප්පිරිය කරන හැම නෙමෙයි හොඳේ. ඒ තෝරා ගැනීම තුල තමයි මුළු ජීවිතේම සැනසෙනවද වෙනසෙනවද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා පින්වන්ත චරිතයක් වෙන්න, සත්පුරුෂයෙක් වෙන්න, කල්යාණ මිත්‍රයෙක් වෙන්න. අර මල්වලට එක්කහුව වෙන්නේ බමරු. නිලමැස්සු කොහාටද යන්නේ? අසූචි ගොඩවල් වලට. ඒ නිසා මල්වලට මල් තමා එක්කහුව වෙන්න ඕනේ. අර ගහට පොත්තට ගහ වගේ නෙමෙයි. ඒක කොයි වෙලේ හරි වෙන් වෙන්න පුළුවන්. මල්ලට සුවඳට මල වගේ ජීවිතේ ගෙවන්න පුළුවන් ඉතුරු ටික කෙනෙක් හොයාගන්න ඕනේ. මම ආශිර්වාද කරනවා මේ ආදරවන්තයින්ගේ දිනය තුල හිතේ ඉන්න, බලාපොරොත්තුවෙන් ඉන්න ඕනෑම සහකාරියක්. මම මේ කියපු එකදු කාරණයකටවත් පුතේ ජාතියකට කොටු වෙනවද? මේ එකදු කාරණයක්වත් ආගමකට කොටු වෙනවද? නෑ. ආදරය කියන එක මේ ලෝකේ සෑම සත්වයකටම සතා සිව්පා වගේ ඉඳන් ජාති ආගම් ભેදයකින් තොරව සෑම මිනිස්සෙක් කෙරෙහිම පතුරවන්න මේ ආදරවන්තයින්ගේ දිනය අර්ථවත් කරගන්න ඕන. මේක මම යෝජනා කරනවා පෙම්වතුන්ට පෙම්වතියන්ට පමණක් නෙමෙයි, සෑම ජාතියකම කෙනෙකුට ආදරය කරන්න. අපේ රටේ තියෙන අභාග්‍යයක් තමයි එක රාමු තියෙනවා.
එක එක කෝණ තියෙනවා. ඒ රාමුව කඩලා දාන්න ඕනේ. කෝණයෙන් බැලුවොත් එහෙම පේන්නේ මේ බලන විදිහමයි. සිංහලද දෙමළද මුස්ලිම්ද කියන එක නෙමෙයි. අර අපි කැමති විදිහටම අනෙකත් කැමති. අපි අකමැති විදිහටම අනෙකත් අකමැති කියලා හිතන්න ප්‍රබුද්ධ මානසික මට්ටමක් සකස් කරගන්න ජීවිතේ උත්සාහ කරන්න. සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා. සියලු සත්වයෝ නිරෝගී වේවා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරේවා. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා. මේ ප්‍රාර්ථනාව හදවතේ තියාගෙන උදේ හවස මෙනෙහි කරන්න පුළුවන්. ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් බවට පත්වෙන්න ඒ සඳහා අවශ්‍ය ශක්තිය සියලු දෙනාටම තුන්රංගේ ආශිර්වාදයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කාලෙකින් ලැබුණු මිනිසත් භවය තුල චිරත්කල් මේ ශ්‍රී ලංකා දීපය තුල සෑම සත්වයකටම මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් කටයුතු කරන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවා. ඒ වගේම මේ ආදරවන්තයින්ගේ දිනය ලංකාවේ හරි කනගාටුදායක කාරණයක් තමයි. ආදරය කියන එක සමහරක් දරුවෝ සමහරක් තරුණ තරුණියෝ මේ දවසම වෙන් කරගෙන ඉන්නවා. ඒ තමන්ගේ හිතේ තියෙන අර පහත් කාමාදී රාගාදී ඒ කෙලෙස් ඉස්මතු කරගන්න. කවදාවත් පුතේ වට ඉස්මතු වෙන්න දෙන්න එපා ආදරය කියලා කියන්නේ. මහා උත්තරීතර හැඟීමක් කවදාවත් ආදරය තුල හිමිවීම බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් ආදරය තුල අර මගේම කියන එකක් ඔළුවේ තියාගෙන ඉන්න එපා. ආදරය තුල ලොකු ගෞරවයක් තියෙන්න ඕනේ. ආදරය තුල ලොකු මෛත්‍රියක් තියෙන්න ඕනේ. ආදරය තුල ලොකු කරුණාවක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ දේශනා කරපු විදිහට ජීවිතේ සකස් කරගන්න අවශ්‍ය ධෛර්යය සියලු දෙනාට තුන්රංගේ ආශිර්වාදයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.